මධ්‍යම පළාත් සභාවේ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය එහෙම නැත්නම් අපි කියනවා නම් රේඩා ආයතනය රීජනල් ඉකොනොමික් ඩෙවලොප්මන්ට් ඒජන්සි විදිහට හඳුන්වන රේඩා ආයතනය මධ්‍යම පළාතේ ගරු ආණ්ඩුකාරතුමාගේ ඒ වගේම කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපතිතුමාගේ සංකල්පයක් විදිහට මහනුවර නගරයේ සතුටින් තියෙන නගරයක් විදිහට ප්‍රවර්ධනය කරන්න. ඒ වගේම සංචාරකයින්ට මහනුවර නගරයට පැමිණෙන අපේ තරුණ තරුණියන් සියලු දෙනාට මහනුවර නගරයේ සතුරු නගරයක් විදිහට ප්‍රවර්ධනය කරන්නට. ඒ වගේම විදේශිකයන් සඳහා මහනුවර නගරය ප්‍රවර්ධනය කරන්නටත් අපි මේ වර්ෂය පුරා 2025 වර්ෂය පුරා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කළා දිනවා. ඒ වගේම රජයේ ප්‍රතිපත්තියක් විදිහට දැනට ක්‍රියාත්මක වන සිටි බ්‍රෑන්ඩින් නගර සන්නාම කරන වැඩසටහනේ තවත් එක් අංගයක් විදිහටත් අපිට මේ වැඩසටහන හුවා දක්වන්න පුළුවන්. ඉතින් මම සියලු දෙනාට ආරාධනා කරනවා අපේ මධ්‍යම පළාත් සභාව වෙනුවෙන් කලාපීය ආර්ථික සංවර්ධන ආයතන වෙනුවෙන් මෙම වැඩසටහන සඳහා මාර්තු මාසේ 20 වෙනිදා ඉඳලා අපිත් එක්ක එකතු වෙන්න කියලා.